මේ පළාත් පාලන ආයතන යනු නැවත ඔබගේ ආයතන වගේමයි. මේ ආයතනේ වගේමයි. උපතේ සිට මරණය දක්වා සේවා ලබා දෙන ආයතන පළාත් පාලන. හැබැයි අද රටේම ගත්තොත් එහෙම සියලු පළාත් පාලන ආයතන එක පැත්තකින් අරාජිකයි අනිත් පැත්තෙන් ඒවා දූෂිත ගුහා බවට පත් වෙලා තියෙනවා. මිනිස්සු මරං කන. සේවාවක් ලබා ගන්න ගියා, සේවා සපයන්න ගියා අනිවාර්ය ලෙස පගාවක් නොදී වැඩ කරගන්න පුළුවන් ආයතන නැහැ අපේ රටේ. ඒක මා ඛේද වාචකයක්. ඒ නිසා ඒ දේශපාලනයත් අපි ක්ලියර් කරගන්න ඕනකම තියෙනවා. ඒකෙත් අපි විශ්වාස කරන ක්ලියර් කරලා දෙයි අපේ රටේ ජනතාවගේ. ඒ නිසා විවිධ මං කියන්නේ දැන් මේ මැතිවරණයේ ස්වභාවය ඇතුළත පුංචි වෙනස්කම් ටිකක් තියෙනවා. ගමේකමට, ඥාතිකමට, කලගුණ සැලකීමට පළාත් පාලන මැතිවරණය කියන්නේ එහෙම අර ජාතික මට්ටමේ ජනාධිපතිවරණයේ මහ මැතිවරණයේදී විදියට නෙවෙයි ඡන්ද හැසිරෙන්නේ. ඒ ඡන්ද හැසිරෙන්නේ ගොඩක් ගමේකමට, ඥාතිකමට, හිතවත්කමට, අනුකම්පාවට. මං කියන්නේ අනුකම්පාව නැත්තම් කෙලෙහ ගුණය කියන එක අවභාවිතාවය යොදවා ගන්න එපා. අපට උදව් කරන්න නැති, මල ගෙදරට එන්නේ නැති. දාන එක එහෙම නෙවෙයි. රටක් විදිහට අපි නැගිටින වෙලාවක්. ඒකට පළාත් පාලන ආයතන ඇතුලේ අපට බලය අත්‍යවශ්‍යමයි. මහා දැවැන්ත ජනතාවගේ ඕන එපාකම් ඉටු කරන සාමාන්‍ය ජීවිතයේ ඉටු කරන නේ විදුලි ආලෝකය වෙන්න පුළුවන්, පාලම වෙන්න පුළුවන්, බෝක්කුව වෙන්න පුළුවන්, නිවාස සැලසුමක් වෙන්න පුළුවන්, කට්ටි සැලැස්මක් වෙන්න පුළුවන්, නොපෝරා ගැනීමේ සාහිතිකයක් වෙන්න පුළුවන්. මේ සියල්ල අපට ලබා ගන්න තියෙන ආයතනය තමයි පළාත් පාලන ආයතනය. ඒ නිසා අපට කරගත නොහැකි දේවල් කරගන්න තමයි අපි පළාත් පාලන ආයතනයේට දේශපාලන අධිකාරියක් පත් කරලා යන්නේ. නමුත් ඒකට අපි බදු මුදලකුත් එකතු කරලා දෙනවා. ඒ බදු මුදල් අද මහා දවල් මංකොල්ල කනවා විවිධ ව්‍යාපෘති හරහා. විවිධ ව්‍යාපෘති හරහා. මම මේ පැහැදිලිව මං අවුරුදු 22ක් මාර්ගම නගර සභාවේ മന്ത്രിවරයෙක් විදිහට හිටපු කෙනෙක්. අවුරුදු 22ක්. ඔය සෑම ව්‍යාපෘතියකින් අයතාලෙස කොමිස් ලෙස යනවා 132ක්. ඒක පේන්නේ ඒක නිත්‍යානුකූල කරලා තියෙන ඇස්තමේන්තුව තුල. 32ක්. කොන්ත්‍රාත්කරුවගේ ලාභය හැර. ඒක 120ක් විතර. ඒක තමයි ඇත්ත. අපට සතුටුයි නේ අපේ පාරට තාර වැටෙනකොට අපට පට්ටපි බෝක්කුව වැටෙනකොට සතුටුයි. හැබැයි බෝක්කුව ඇතුලේ ඒ කාපට් එක ඇතුලේ 32ක් ගිහිලා තියෙනවා කොමිස් ලෙස. මේවා ප්‍රසිද්ධ රාස්. මේ ප්‍රසිද්ධ මෙතන කියනවනම් ප්‍රසිද්ධ නංගන් එක්ක අපට කියන්න පුළුවන්. එහෙම ඒවා. ඉතින් මේවා මේ වෙනස් කරගන්න ඕන. රටක් විදියට අපි නැගිටින ක්‍රියාවලිය. ඉතින් ඔබගේ මහා සභාවට ඇවිල්ලා මං වෙනත් අදහස් ටිකක් කිව්වද කියලා මන් දන්නේ නැහැ. කොහොම වුණත් මේ රජය පිළිබඳ විශ්වාසය තියාගන්න. ඔබගේ සේවා ව්‍යවස්ථාව, ඒ වගේ ඔබගේ සුදුසු වැටුප් පරිමාණයන් සහ උසස් වීමේ පටිපාටියන් පිළිබඳව ඇමතිතුමත් එක්ක අපි කතා කරලා තිනවා. අමාත්‍යංශ ලියවිල්ලක් කරා ඒක ඉදිරියට යාවි. ඒකට සතුටුදායක ප්‍රතිඵලයක් අපි අනිවාර්යයෙන්ම අපි ලබා ගමු.